සුබ දවසක් ඒවා යාළුවනේ. අපි අද බලමු අයිස් කරන්න කියලා චේම්බර් ටයිප් කූලර් එක ඩැමේජ් වුණාම මේ රිපෙයාර් එක කිසි ආකාරව කරගන්නේ කොහොමද කියලා. In this hot Lankan weather, you need that cool breeze, no? But when your AC or fridge acts up, who can you trust? Meet Isuru Ref Engineering, your local experts for installing. ඉතින් යාළුවනේ මේ කූලර් එක කස්ටමර් අතින් අයිස් කරන්න කියලා ඩැමේජ් වෙන පාරවල් කීපයක්ම තියෙනවා. ඒනොට ඒක ඔයිල් පාරක් නම් පේන්නේ නැහැ. නමුත් මේකේ ලීක් එකේ තියෙන ෂුවර් එකටම කූලර් එක තමයි. එහෙම නැත්නම් ලෝ සයිඩ් එකේ තමයි. මොකද ඒකට හේතුව මම මේක ගෙනල්ලා සක්ෂන් එක කපනකොට ගෑස් කඳුලක්වත් මේකේ තිබුණේ නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ ලීක් එකේ තියෙන ලෝ සයිඩ් එකේ ඒක ෂුවර්. අපි චෙක් කරලා බලමු. අපි ඉස්සෙල්ලා මේකේ ලෝ සයිඩ් එකට ප්‍රෙෂර් එක ගහගෙන ඉමු. ලෝ සයිඩ් එකට ප්‍රෙෂර් එක ගහදී අනිවාර්යෙන් ටැක්ලරියෙන් තමයි ප්‍රෙෂර් එක නම් ගහන්න ඕනේ. ඉතින් අපි ඒකට ඉස්සෙල්ලාම ටැක්ලරිය ෆිල්ටර් එකෙන් වෙන් කරගෙන ඊට පස්සේ කම්ප්‍රෙසර් එක කියලා සක්ෂන් එක වෙන් කරගෙන සක්ෂන් ලයින් එක සීල් කරගෙන තමයි අපි මේකට ප්‍රෙෂර් එක ගහන්න ඕනේ. ඉතින් අපි මේක ගරිලා සක්ෂන් ලයින් එකෙන් ප්‍රෙෂර් එක ගැහුවොත් ඒක ඩැමේජ් වෙන්න පුළුවන් කූලර් එක පුරන්න පුළුවන්. ඉතින් මම වෙනදා අපි අනිවාර්යෙන් සක්ෂන් ලයින් එකෙන් නෙමෙයි ගහන්න ප්‍රෙෂර් එක කැපිලර් ලයින් එකෙන්. ඉතින් අපි මේ විදිහට දැන් බටර් ලයින් එක මේකේ පාස් කරගෙන ඉමු. අපි පාස් කරගෙන ඊට පස්සේ මේක ගහමු ප්‍රෙෂර් එකක්. දැන් මම මේක කැපිලර් ලයින් එක පාස් කරගෙන තියෙන්නේ. මේ තාම නිවිලා නැහැ. නිවුණාට පස්සේ අපි මේකට ප්‍රෙෂර් එක ගහලා බලමු. ඉතින් යාළුවනේ මේකට අනවශ්‍ය ප්‍රෙෂර් එක ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ ගෑස් පොඩ්ඩක්වත් තිබුණ නැති නිසා පොඩි ප්‍රෙෂර් එකකින් මේ ගෑස් එක ලීක් වෙනවා. ඉතින් අපි මේකට ප්‍රෙෂර් එක ගහගෙන බලමු. වැඩි ප්‍රෙෂර් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. යාළුවනේ තවත් වැදගත් දෙයක් තමයි මේ අපි පාස් එක ගත්ත ගමන් කවදාවත් ගේජ් එක ලමුනන්න යන්න එපා. එහෙම වුණොත් ගේජ් එක ඩැමේජ් වෙනවා. අනිවාර්යෙන් නිවෙට කම්පැනි එක ලමුනන්න. හරි යාළුවනේ මම මේකට දැන් PSI 200ක ප්‍රෙෂර් එකක් ගහගෙන තියෙන්නේ. ඉතින් අපිට බලන්න තියෙන්නේ මේක ප්‍රෙෂර් එක අඩු වෙනවද කියලා. ඉතින් අපි ටිකක් ඉඳලා බලමු. ප්‍රෙෂර් එක ගහගත්තට පස්සේ යාළුවනේ අපිට සැක හැම තැනකම සබන් පෙන ගාලා බලන්න ඕනේ බබල්ස් එනවද කියලා. එතකොට බබල්ස් එනවා කියන්නේ එතන ගෑස් ලීක් එකක් තියෙනවා. ඉතින් මම දැන් ඉහි පාරවල වෙච්ච තැන නම් ගහලා බැලුවා සබන් පෙන එතන ඩැමේජ් එකක් මොකුත් නැහැ. ඒ ගේජ් එකේ දැන් අඩු වෙලා තියෙන ප්‍රෙෂර් එක දැන් තියෙන්නේ 180ක් විතර. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ කොහෙද ලීක් එකක් තියෙනවා. ඒ ලීක් එකෙන් අනිවාර්යෙන් අපිට දැන් පහුයි සක්ෂන් ලයින් එකේ එහෙම නැත්නම් ලෝ ප්‍රෙෂර් ලයින් එකේ ලීක් එක තියෙන්නේ කියලා. හරි යාළුවනේ මම දැන් මේ කූලරේ ගලව ගත්තා. ගලව ගත්තට පස්සේ මට මේ ලීක් එක හම්බුණා කූලරේ උඩ තිබිලා. ඇත්තටම මේක මේ දිරලා තමයි ගෑස් එක ගිහිල්ලා තියෙන්නේ මෙතනින්. ඉතින් මේ කූලරේ අපිට පාස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගම් දාලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ගම් දානට වඩා පාස් ගන්න එක තමයි සාර්ථක. මොකද ගම් දැම්මොත් ඒක මාස 6-7ක් යනකොට ආයෙත් ලීක් වෙනවා. මොකද කූලරේ ඒ ටයිම් වෙනවා මෙහෙම වෙනවා අපිට හැටම දුන්නාට. ඉතින් මේක පාස් ගත්තොත් දීර්ඝ කාලෙටම ආයෙ නම් මෙතනින් ගෑස් යන්නේ නැහැ. ඉතින් පාස් ගන්න හරි ගම් දාන්න හරි අපි ඉස්සල්ලාම මේ කූලරේ හොඳට ක්ලීන් කරගන්න ඕනේ එතන. මේ සෑන්ඩි පේපර් එක කරගෙන හොඳට මෙතන සෑන්ඩ් කරලා ක්ලීන් කරගෙන ඊට පස්සේ තමයි අපි දැන් අපි බලමු යාළුවනේ මේ වෙල්ඩින් එක හරියට කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි මේ වෙල්ඩින් එක කරගන්න ඕනේ. මේ ඇලුමිනියම් වෙල්ඩින් එක ටිකක් ගොඩක් අයට කරන්න අමාරුයි. මොකද බට ගොඩක් තුනී වැඩි ටක් ගාලා බට පිච්චිලා යනවා. ඉතින් යාළුවනේ දැන් මේ වෙල්ඩින් එක කරගෙන තියෙන්නේ. මේ වෙල්ඩින් එක ඇත්තටම ගොඩක් සාර්ථක විදියට ඉරිලා තියෙනවා. කිසි ගැටලුවක් නැහැ. අපිට දැන් බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක ගැටලුවක් නැති නිසා. අපි බලන්න ඕනේ මේ වෙල්ඩින් එකේ පාස් ගත්ත තැනින් ආයේ බබල්ස් යනවාද කියලා. ඉතින් මම මේක ප්‍රෙෂර් එකක් ගහලා බලන්න ඕනේ. මම ප්‍රෙෂර් එකක් ගහලා තියෙන්නේ. අපි බලමු මේකට ආයේ සබන් කරන ටිකක් ගාලා ලීක් වෙනවද කියලා. ඉතින් මේ තව දෙයක් තමයි මේක ලස්සන වෙල්ඩින් එක වෙලා තියෙනවා. කිලක් නැහැ. මම බෑන්ඩෝ වෙල්ඩින් එක තියෙනවා. බලමු අපි මෙතන ලීක් එකක් තියෙනවා කියලා තමයි සබන් එකක් ගාලා. ඒ විදියට නම් යාළුවනේ අපි දැන් කන්ඩෙන්සරේ කූලර් ලයින් එක හොඳට ෆ්ලෂ් කරගන්න ඕනේ. ඒ ආන් මේක කරලා තියෙන්නේ.
ඔයාලට මතකද අපි මේ කූලරේ මේ ෆ්‍රිජ් එකේ කූලරේ පාස්සල ගෑස් එක ගැව්වා. ඉතින් කොහොම කූල් ඇදින් ඉඳලා. ඔයාලට පේනද මේ හොඳට කූල් එක එළියට එනවා. දුම වගේ එළියට එන්නේ. එතකොට මෙතන තමයි අපි පැස්සුවේ මේ. හැබැයි පැස්සුවේ මෙතන. අවුලක්. කූල් එක හොඳටම තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මේක තමයි ෆ්‍රිජ් එක. ඉතින් යාළුවනේ මෙයාගේ වීඩියෝ එකෙන් අපි හම්බෙමු. ඔයාලට සුබ දවසක්.